දෙසැම්බර් 21 ලංකාවේ අපිට නම් මේක තවත් එක සාමාන්‍ය දවසක් විතරයි. ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. ගොඩක් ශ්‍රී ලාංකිකයන් මේ දවසේ තියෙන වටිනාකම ගැන දන්නේවත් නැහැ. නමුත් මේ දවසේ පෘථිවියේ අපි ඉන්න පැත්තට අනිත් පැත්තේ අතිශය ත්‍රාසජනක සිදුවීම් ගොන්නක් සිදුවෙමින් පවතිනවා. හරියටම මේ දවස්වල ලෝකේ සමහර රටවලට ඉර පායන්නේ පැය කිහිපයක් විතරයි. තවත් සමහර රටවලට ඉර පායන්නෙම නැහැ. දවස් ගානක් යනකම් රැයක් විතරයි තියෙන්නේ. මේක නිකම්ම අඳුරු වැටීමක් නෙමෙයි. ඒ වගේම මේ දෙසැම්බර් 21 වෙනිදා ඔයා ඔයාගේ හෙවණැල්ල දිහා බැලුවොත් හරියටම ඔයා වගේ 3 ගුණයක් වෙන්න හෙවණැල්ල හැදෙනවා. ඒත් එක්කම ස්ටෝන් හෙන්ජ් හදපු මිනිස්සු මේ දෙසැම්බර් 21 වෙනිදා හරි අමුතු මැජික් එකක් දැකලා තියෙනවා. ඉතින් අපි නොදන්නවා වුණාට විශ්වයේ සිදුවන දැවැන්තම හිරුගේ නැවතීම හෙවත් වින්ටර් සෝල්ස්ටිස් එක ගැනයි අද විකේතන තුලින් කතා කරන්නේ. ගොඩක් පොත්වල තියන්නේ මේ වින්ටර් සෝල්ස්ටිස් කියන එක වැටෙන්නේ දෙසැම්බර් 21 වෙනිදාට විතරයි කියලා. නමුත් ඇත්තට මේක වැරදි. මේ සිදුවීම දෙසැම්බර් 20ත් 23ත් අතර තියෙන දවස් 4න් ඕනම දිනයක වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? පෘථිවියට සූර්යයා වටා යන්න දවස් 365කුත් තව පැය 6ක කාලයකුත් ගත වෙනවා. මේ අමතර පැය 6ක කාලය නිසා මේ සෝල්ස්ටිස් එක සිදුවන කාලය හැම අවුරුද්දෙම වෙනස් වෙනවා. ඒ වගේම අධික අවුරුද්දක් ආවම ඒක ආයෙමත් සීරුමාරු වෙනවා. ඒ නිසා මේක ස්ථිර දවසක් නෙවෙයි. එතකොට මේ නම වින්ටර් සෝල්ස්ටිස්. වින්ටර් කියන්නේ ශීත. ඒතර මොකද්ද මේ සෝල්ස්ටිස් කියලා කියන්නේ? ඒක ලතින් භාෂාවෙන් හැදිච්ච ඉංග්‍රීසි වචනයක්. ලතින් භාෂාවෙන් සෝල් කියලා කියන්නේ සූර්යාට. ඒත් එකම සිස්ටේ කියලා කියන්නේ නතර වෙනවා කියන අර්ථය. ඒ කියන්නේ සූර්යයා දකුණට යන ගමන එක පාරටම නතර කරලා ආපහු හැරෙනවා වගේ පේන මේ අවස්ථාවට තමයි වින්ටර් සෝල්ස්ටිස් කියලා කියන්නේ. දැන් අපි බලමු ඇයි මෙහෙම වෙන්නේ කියලා. මේකට මූලිකම හේතුව තමයි ඇක්සියල් ටිල්ට් කියලා කියන්නේ. එහෙම නැත්නම් අක්ෂීය ආනතිය. අපි දන්නවා අභ්‍යවකාශයේදී පෘථිවිය තියෙන්නේ කෙලින් නෙමෙයි. අංශක 23.5ක් ඇලවෙලා තමයි තියෙන්නේ. එතකොට මේ දෙසැම්බර් මාසෙදී පෘථිවිය පිහිටන්නේ පෘථිවියේ උත්තරධ්‍රවය සූර්යාගෙන් උපරිම ඈතට වෙන්න පිහිටන අවස්ථාවක. අපි දන්නවා සාමාන්‍යයෙන් සූර්යයා මුදුන් වෙන්නේ සමකය ආශ්‍රිත රටවලට. හරියට අපේ රට වගේ. හැබැයි මේ දෙසැම්බර් මාසයේ අවට කාලයේදී මේ සූර්යයා මුදුන් වෙන්නේ සමකය ආශ්‍රිත රටවලට නෙමෙයි. සූර්යයා මුදුන් වෙන්නේ මකර නිවර්තනයට. එතකොට ලංකාව ඇතුළු උතුරු අර්ධගෝලයේ රටවල් මේ වෙලාවේ ඉන්නේ සූර්යාගෙන් ගොඩක් ඈත් වෙලා. එන මෙතනදී තමයි ගොඩක් අය නොදන්න එක විද්‍යාත්මක කාරණයක් මතුවෙන්නේ. ඒකමයි ඉන්සොලේෂන්. සිංහලෙන් කිව්වොත් සූර්ය තාපනය. මේ ඉන්සොලේෂන් කියන වචනේ හැදිලා තින්නේ මෙහෙමයි. ඉන්කමින් සෝලාර් රේඩියේෂන් කියන මේ වාක්‍යයේ මුල් අකුරු කිහිපය එකතු වෙලා තමයි මේ ඉන්සොලේෂන් කියන වචනේ හැදිලා තියෙන්නේ. මේ ඉන්සොලේෂන් කියන ක්‍රියාවලිය තේරුම් ගන්න තියෙන හොඳම උදාහරණය තමයි ටෝච් එක. ඔයා ටෝච් එක පෘථිවියට කෙලින් අතට ඇල්ලුවොත් ඒ හැදෙන රවුම ටිකක් පොඩි. හැබැයි හැදෙන එළිය ගොඩක් සැරයි. හැබැයි ඔයා ටෝච් එක ටිකක් ඇල කරලා ඇල්ලුවොත් එළිය වැටෙන රවුම විශාලයි. හැබැයි ඒ ලැබෙන එළිය ටිකක් බොඳ වෙච්ච එළියක්. මොකද ඒ ආලෝක ශක්තිය විසිරලා යනවා. ඉතින් මේ සෝල්ස්ටිස් කාලෙදී පෘථිවිය ටිකක් ඇලවෙලා තියෙන නිසා ඉරේදී අපේ පෘථිවියට වැටෙන්නේ ගොඩක් ඇලවෙලා. අන්න එතකොට සූර්යයාගෙන් අපිට ලැබෙන ශක්තියෙන් යම් ප්‍රමාණයක් විසිරලා ගිහිල්ලා ඉතුරු වෙන ටික විතරයි අපිට ලැබෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ කාලෙදී අපිට ඉර පහයලා තිබුණා හරියට රස්නේ දැනෙන්නේ නැත්තේ. මොකද මේ කාලෙදී මේ ඉන්සොලේෂන් එක අඩු වෙනවා. හැබැයි මෙතන පොඩි පරස්පරයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපේ පෘථිවියට ගොඩක් සීතලයි නම් අපි ඉරෙන් ගොඩක් ඈතින් ඉන්නවා කියලා තමයි අපි හිතන්නේ. නමුත් ඇත්ත කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. ඇත්තටම පෘථිවිය සූර්යයාට කිට්ටුම තැනට එන්නේ ජනවාරි වල මුල් සතියේදී. ඒ කියන්නේ මේ සෝල්ස්ටිස් එක වෙලා සති දෙකක් යන කලින් අපි ඉන්නේ ඉරට හොඳටම ළඟයි. දල වශයෙන් කිව්වොත් කිලෝමීටර් මිලියන 147ක් දුරින්. ඉතින් අපි කොච්චර ඉරට ළඟා වුණත් අර කලින් කියපු අක්ෂීය ආනතිය නිසා අපේ පෘථිවියේ උතුරු අර්ධගෝලයේ තියෙන්නේ ඉරට පිටුපාලා. අන්න ඒ නිසා සමකය ආශ්‍රිත සහ ඊට උඩින් තියෙන උතුරු අර්ධගෝලයට ගොඩක් සීතලයි. ඒත් එක්කම මේ ලංකාවේ අපිට නොදැනුණාට මේ සිදුවීමත් එක්ක මේ වින්ටර් සෝල්ස්ටිස් කියන සිදුවීමත් එක්ක බැඳුණු පරිසරයේ සිදුවන විශේෂ පෙරළීම් ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි The Longest Shadow. මේ වගේ දවසක, ඒ කියන්නේ වින්ටර් සෝල්ස්ටිස් එක සිදුවන දවසක 2025 නම් දෙසැම්බර් 21 වෙනිදා. මේ දවසේ ඔයා දවල් 12ට එළියට බැස්සොත් වෙනදා දකින්නට වඩා ඔයාගේ හෙවණැල්ල අසාමාන්‍ය විදිහට දික් වෙලා තමයි පෙන්වන්නේ. මේකට හේතුව තමයි මේ දවසේ අපේ සූර්යයා ගමන් කරන්නේ ඊටාම පහළ ඡාපයකින්. එතකොට ඉර පහළින් පායන තරමට හෙවණැල්ල දික් වෙනවා.
දෙවන එක තමයි ඇනලෙමා කියන්නේ. මේ ඇනලෙමා කියන්නේ හරි ලස්සන ප්‍රක්ටිකල් එකක්. ඔයා මුළු අවුරුද්ද පුරාම එකම වෙලාවට එකම තැන ඉඳලා සූර්යාව ඡායාරූප ගත කරොත් ඒ ඡායාරූප ඔක්කොම එක තැන තියලා වීඩියෝ එකක් වගේ හදාගත්තොත් සූර්යයා අහසේ 8 ඉලක්කමේ හැඩයට ගමන් කරලා තියෙනවා. එතකොට දෙසැම්බර් මාසේ සෝල්ටිස් කියන දිනේදී තමයි සූර්යා මේ 8 හැඩේ 15ම ලක්ෂයට එන්නේ. ඊළඟට මේ දවස්වල වෙන විශේෂම දේ තමයි polar nights and aurora කියන්නේ. මොකන්ද මේ polar nights කියන්නේ? polar nights කියන්නේ ආක්ටික් කවෙන් ඉහළ රටවලට මේ දවස්වල ඉර පායන්නෙම නෑ. මුළු පැය 24ම රැයක් තමයි තියෙන්නේ. හැබැයි මේ අඳුර මේ හිස් අඳුරක් නෙවෙයි. සූර්යාගේ ඉඳලා පෘථිවියට එන ආරෝකිත අංශු පෘථිවි වායුගෝලයේ ගැටීම නිසා මේ අතිශය දීර්ඝ රාත්‍රිය පුරාවට අහසේ අතිශය ලස්සන අවුරෝරා එහෙම නැත්නම් උතුරු ආලෝක දැක ගන්න පුළුවන්. එතකොට අඳුර වැඩි වෙන තරමට මේ වගේ ලස්සන වැඩි වෙනවා. මේ වගේ හරි අමුතු දේවල් ගොඩක් මේ කාලෙදි සිද්ධ වෙනවා. ඉතින් අද වෙනකොට මේ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මීට අවුරුදු 5000කට විතර කලින් හිටපු මිනිස්සු මේ දවස්වල සමරලා තියෙනවා. ඒ කොහොමද? ඒ කාලේ හිටපු මිනිස්සු මේ ඉර පායන් නැති එකට කොච්චර බය වුණාද කියලා කියනවනම් ඒගොල්ලෝ යෝධ ස්මාරක පවා හදලා තියෙනවා මේ ඉර එළිය අල්ලගන්න. උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් අයර්ලන්තයේ තියෙන නිව්ග්‍රේන්ජ්. අයර්ලන්ඩ් වල තියෙන මේ නිව්ග්‍රේන්ජ් ස්මාරකය ඊජිප්තුවේ පිරමීඩ වලට වඩා පරණයි. මේ ස්මාරකයේ තියෙන විශේෂත්වය තමයි මේ ස්මාරකයේ දොරටුවට උඩින් තියෙන රූෆ් බොක්ස් කියන කුඩා කවුළුව. අවුරුද්දේ දවස් 365න් දවස් 360ක් විතරම මේ කවුළුවෙන් ඇතුළට ඉර එළිය වැටෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අන්ධකාරයි. නමුත් හරියටම වින්ටර් සෝල්ටිස් තියෙන දවසේ උදෑසන හිරු කිරණ ටික මේ පුංචි කවුළුව හරහා ගිහිල්ලා මීටර් 19ක් දිග උමකක් දිගේ ගමන් කරලා මේ සොහොන් ගැබේ මැද තියෙන කුටිය හරියටම විනාඩි 17ක් ආලෝකමත් කරනවා. එතකොට මේ දවසේ තමයි නිව්ග්‍රේන්ජ් වලට ඉර උදාවක් හම්බෙන්නේ. එතකොට නිව්ග්‍රේන්ජ් වල මේ ඉර උදාව මෙහිම සමරනකොට එංගලන්තේ ස්ටෝන්හෙන්ජ් වල සමරුවේ ඉර බැස යාම. ගොඩක් අය හිතන්නේ මේ ස්ටෝන්හෙන්ජ් එක හදලා තියෙන්නේ ගිම්හාන කාලේ සමරන්න කියලා. ඒත් අලුත් පුරාවිද්‍යා සාධක කියන්නේ වෙන දෙයක්. එහෙ තිබිලා හම්බෙලා තියෙනවා මේ ඌරොන්ගේ ඇටකටු. මේ ඇටකටු පරීක්ෂා කරාම මේගොල්ලෝ හොයාගෙන තියෙනවා මේ සත්තු මරලා තියෙන්නේ හරියටම ශීත කාලේ මැද හරියට වෙන්න කියලා. ඒ කියන්නේ මේගොල්ලොන්ගේ ලොකුම සාදේ තිබිලා තියෙන්නේ මේ වින්ටර් සෝල්ටිස් කියන දවසේ. ඒ වගේම මේ ස්ටෝන්හෙන්ජ් වල ගල් කුළුණු හදලා තියෙන්නේ හරියටම හිරුගේ මේ චරිතයට අනුව. හැබැයි හරියටම දෙසැම්බර් 21 වෙනිදා හවස ඔයා ස්ටෝන්හෙන්ජ් වල මැදේ හිටගෙන බැලුවොත් ඔයාට පේනවා සූර්යයා හරියටම එතන තියෙන යෝධම ගල්කුරුණු ద్వාරය වන ග්‍රේට් ට්‍රිලිටන් කියන මේ ద్వාරයේ මැදින් හරියටම බැස යන ආකාරය. ඉතින් තාක්ෂණය මෙච්චර දියුණු නැති කාලයක ටොන් ගණන් බර මේ ගල් අරගෙන මේ මිනිස්සු හදලා තියෙන්නේ නිකම්ම ගොඩ නැගිලි නෙවෙයි. ඒගොල්ලෝ හැදුවේ යෝධ සූර්ය දින දර්ශන. මේගොල්ලන්ට ඕන වුණා අඳුර පරදවා නැවත ආලෝකයන බව තහවුරු කරගන්න. ඉතින් කොහම වුණත් මේ වින්ටර් සෝල්ටිස් කියන්නේ අඳුරු දවසක් විතරක් නෙවෙයි. ඒක බලාපොරොත්තු වෙන දවසක්. මේ දවසින් පස්සේ තප්පරෙන් තප්පරේ ආලෝකය වැඩි වෙන්න ගන්නවා. අඳුර උපරිම වෙලා තියෙන තැන් වලට ආලෝකයේ ආරම්භය සිද්ධ වෙනවා. ඉතින් හැම අවුරුද්දකම මේ වින්ටර් සෝල්ටිස් එක දවසේ අහස දිහා බලන්න අමතක කරන්න එපා. ඉතින් හිතන්න මේ දිගේ තැන